නිකම් පේන්නේ නැහැ වගේ බොඳ වෙලා වගේ. අතපය හිරි වැටලා. වාඩි වුණොත් නැගිටින්න බෑ, නැගිට්ටොත් වාඩි වෙන්න බෑ. කලන්තේ වගේ ඔළුව කැරකෙනවා, පපුව රිදෙනවා, ඇඟ රිදෙනවා. බෙහෙත් අල්ලන්නේ නැහැ වගේ. මේ ගොඩක් කතා ඔයාලට ඇහිලා ඇති. සමහරලාට වැඩිහිටියෙක් හැටියට, වියපත් වැඩිහිටියෙක් හැටියට ඔයාලා කියනවා වෙන්න පුළුවන්. වැඩිහිටියන්ට එහෙම නැත්නම් වියපත් වැඩිහිටියන්ට කොයිතරම්නම් රෝගාබාධ තියෙනවද? දවසින් දවස වියපත් වෙන්න සමහර රෝග ඔබේ ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සමහර ඒවා ඔබ අඳුනාගෙන තියෙනවා. සමහර ඒවා අඳුනාගෙන නැති වෙන්න පුළුවන්. හැබැයි වියපත් වැඩිහිටියෙකුට තියෙන රෝග සියල්ලම පිළිබඳව මනා දැනුමක් තියෙන විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැසිය යුතුයි. උපදෙස් ලබා ගත යුතුයි. ඒ උපදෙස් අනුගමනය කරලා ඔබ අවශ්‍ය පරිදි ඔබේ ජීවිතය සකසා ගන්න පුළුවන් නම් මා විශ්වාස කරන විදියට සුන්දර ජීවිතයක් ඔබට ගත කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා තමයි අද දවසේදී අපි මේ විදියට කින්ස් හොස්පිටල් එකේ ඉඳගෙන කතා බහ කරන්න සූදානම් වන්නේ වියපත් වැඩිහිටියන්ගේ රෝග සම්බන්ධව. අද දවසේදී කතා බහට එකතු වෙලා ඉන්නවා කායික රෝග සහ වියපත් වැඩිහිටියන්ගේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කැලුම් පැල්පොළ වෛද්‍යතුමා. සුබ දවසක්. සුබ දවසක්. අපි මීට කලින් කතා බහ කළා වියපත් වැඩිහිටියන්ගේ රෝග මොනවාද, ඒ ලක්ෂණ මොනවාද, එතකොට ඒව ඇති වුණාම මොනවද සිද්ධ වෙන්නේ කියන කාරණාව. මේ දවස්වල අපට අහන්න ලැබෙන බහුලව කතා බහට ලක් වෙන මාතෘකාවක් තමයි හිටි හැටියේ ඇද වැටීම. දැන් ඇත්තටම මේ හිටි හැටියේ ඇද වැටීම මේ වියපත් වැඩිහිටියන් ඇද වැටුනහම කොයිතරම්නම් බරපතල හානියක් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා අපි දන්නවා. ඒ නිසා මම කැමති දැනගන්න ඇයි එහෙම වෙන්නේ කියන කාරණාව. හුඟක් වෙලාවට දැන් ඔය ෆෝල්ස් කියන දේ නැත්නම් ඇදගෙන වැටීම් කියන දේ බහුලව දකින්නට ලැබෙන ප්‍රධානම හේතුවක් තමයි ඔවුන්ගේ ශාරීරික දුබලතාවය. සමහර වෙලාවට එකක් නෙමේ කිහිපයක් තියෙනවා. එතකොට අපි ඒකට කියනවා মালටි ෆැක්ටෝරියල්. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියන කාරණා කිහිපයක් බලපානවා කියන දේ. සමහර වෙලාවට කන් ඇසීමේ දුර්වලතාව තියෙනවා. බැලන්ස් එකේ දුර්වලතාවයක් තියෙනවා. ඇස් පෙනීමේ දුර්වලතාවයක් තියෙනවා. අනිත් එක තව දෙයක් තමයි දැන් වැටෙන්න ගියත් තරුණ කෙනෙකුට ඔවුන්ගේ ඇඟපත චලනය කරලා ඔවුන්ට සමබරතාවය රඳවාගෙන ප්‍රකෘති තත්ත්වයට එන්න පුළුවන් යම් කිසි ප්‍රමාණයකට. ඒ රිෆ්ලෙක්ස් ඇක්ෂන් එක හුඟක් වෙලාවට වයසක කට්ටියගේ අඩුයි. එතකොටත් වැටෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒකට කියන්නේ මේ ෂණිකව තීන්දුව తీරන ගැනීම නේද? මනසින් සහ ඇඟෙන්ම එන දෙයකත් දෙයත් ඒකට බලපාන කනෙක්ෂන් එක. අනිත් දේවල් තමයි සමහර බෙහෙත් ගන්නකොට ප්‍රෙෂර් එක අනවශ්‍ය ලෙස අඩු වීමක් වෙනවා. එතකොට ඔළුව කරකැවිල්ලත් එක්ක ඇදගෙන වැටීමේ හැකියාව වැඩි වෙනවා. ඊට අමතරව තවත් දෙයක් තමයි හෘදය වස්තු සම්බන්ධ ප්‍රශ්න ඇතිවීමේ අවදානම වැඩි. ඒ කියන්නේ heart attack එකක් නැත්නම් හෘදය ස්පන්දනය වීමේ වේගය හා සම්බන්ධ ප්‍රශ්න සහ රිද්ම් එක සම්බන්ධ ප්‍රශ්න ඇතිවීමේ වේගය. ඊට අමතරව තවත් දෙයක් තමයි ෆිට්ස් නැත්නම් වලිප්පුව වගේ දේවල් ඇතිවීමේ අවදානමක් වැඩි වෙන්න හැකියාවක් තියෙන වයසට යනකොට එහෙම වෙන්නත් පුළුවන්. එතකොට මේ සියලුම කාරණා නිසා ඇදගෙන වැටීම් සුලභව දකින්නට පුළුවන්. හાર્ට් එකේ වුණත් සමහර වැල්ව්ස් ඒ කියන්නේ ඇෝටික් වැල්ව් එක කියලා තියෙනවා. ඒක කාලයක් යනකොට හීන් වීමේ අවදානමක් වෙනවා. ඒවත් එක්ක වැටීමේ අවදානම වැඩි වෙනවා. එතකොට මේ සියලුම කාරණා හුඟක් වෙලාවට බලපානවා ඇදගෙන වැටෙන්න. සමහර වෙලාවට අද වැටෙන කෙනා හෙටත් වැටෙනවා, අනිද්දාත් වැටෙනවා. ඒ වගේ හුඟක් දේවල් තියෙනවා. ඊට අමතරව මස්කියුලර් ස්කෙලටල් සිස්ටම් එක. ඒ කියන්නේ මාංශපේශී පද්ධතියේ තියෙන අබල දුබලකම්. සාකොපීනියා. ඒ කියන්නේ මසල්ස් වල තියෙන ස්ට්‍රෙන්ත් එක සහ බල්ක් එක අඩු වෙන එක. ඒවත් ඔක්කොම මේකට සම්බන්ධ වෙන්නට පුළුවන්. සමහර වෙලාවට මෙන්න මේ කිව් කාරණා ඔබේ ශරීරය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් සමහර වෙලාවට ඇදවැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. සමහර කෙනෙක් නිවසකදී මේ කියන යම්කිසි කාරණාවක් නිසා ඇද වැටුණොත් රෝහලකට ගේන්න කලින් කළ යුතු මොනවා හරි ක්‍රියාමාර්ගයක්, ගත යුතු ක්‍රියාමාර්ගයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ වැටුනහම මොනවා හරි සිග්නිෆිකන්ට් ඉන්ජරි එකක් වෙලා තියෙනවා. මොනවා හරි තුවාලයක් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අරගෙන යන්නට ඕන. ඊට අමතරව හෙඩ් ඉන්ජරි එකක් වෙලා තියෙනවා නම් විශේෂයෙන් දොස්තර කෙනෙකුට පෙන්නන එක හොඳයි. ඔළුව වැදිලා තියෙනවා නම් හුඟක් වෙලාවට අපේ වියපත් වැඩිහිටියෝ බ්ලඩ් තිනර්ස් ඒ කියන්නේ ඇස්ප්‍රින්, ක්ලොපිඩෝග්‍රෙල්, ඊට පස්සේ වෝෆරින් සහ අලුත් නොඇක්ස් කියලා තියෙනවා જાතියක්. ඒ ඔය ඇපික්සබෑන්, ඩැබිගැට්‍රන් ඒ වගේ බෙහෙත් ගන්නවා හුඟක් වෙලාවට මේ වයසේ කට්ටිය. සමහරට එකක් හෝ දෙකක් ගන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ගන්න කෙනෙක්ගේ ඔළුව වැදුනොත් අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙකුට පෙන්නන එක හොඳයි. මොකද
පොඩි තැල්මක් වගේ එලියෙන් පේන්න පුළුවන්. නමුත් ඇතුලේ රුධිර වහනයක් වගේ දෙයක් වෙලා තියෙනවා නම් මොළයේ ඇතුලේ විශේෂයෙන් ඒහා සම්බන්ධව යම් කිසි දෙයක් ඉක්මනින් කළ යුතුයි. ඒක නිසා තමයි ඒ වගේ දෙයක් ගැන හොඳටම හොයලා බලන්න ඕන. ඊට අමතරව දැන් සමහර වෙලාවට ඔවුන් වැටිලා ඔවුන්ගේ මොන හරි හන්දියක් හරි මොන හරි ඉදිමිලා නම් ඒකෙන් කියවෙන්නේ එතර මොකක් හෝ ඉන්ජරි එකක් වෙලා තියෙනවා කියන එක. සමහරලාට ලේ වහනයක් ලේ ඇතුළවීමක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට බිමට වැටුනහම බඩේ වේදනාවක් විතරක් වෙන්න පුළුවන් ඒගොල්ලන්ට තියෙන එළිය බලනකොට මොකුත් පේන්නේ නැහැ. නමුත් සමහරලාට ස්කෑන් එකක් කරලා බලපුවම රුධිර වහනයක් වෙලා තියෙන්නත් පුළුවන්. දැන් මම දැකලා තියෙනවා සමහර වෙලාවට බොහොම සුළු රියනතුරක් වෙලා එළියෙන් පේන්න කිසිම දෙයක් නැහැ. පස්සේ ඒ වුණාට ස්කෑන් එකක් හරි මොන හරි දෙයක් කරලා බලපුවම පේනවා මෙන්න ඇතුලේ මොන හරි ඉන්ටර්නල් ඕගල් ඩැමේජ් එකක්. ඒ කියන්නේ බවල් හරි ඒ වගේ දෙයක් ඩැමේජ් වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ගැන බොහොම සීරුවෙන් අපි බලන්නට ඕන. මොනවා හරි ඒ ගැන තියෙනවා නම් කිසිම ඩවුට් එකක් තියෙනවා නම් හොස්පිටල් එකට අරන් ගිහලා ડોක්ටර් කෙනෙකුට පෙන්නන එක තමයි කරන්න තියෙන හොඳම දේ. දැන් සමහර වෙලාවට වෛද්‍යතුමනි දැන් අර සඳහන් කළා වගේ වයසක කෙනෙක් බිමට වැටලා ඔළුව එහෙම ඩැමේජ් වෙලා ලේ වහනයක් එහෙම සිද්ධ වෙනවා නම් සමහර අය කරන්නේ මොකක් හරි රෙදි කෑල්ලක් හරි මොනවා හරි පොඟවලා මෙහෙම තියලා ඒක උස්සගෙන තමයි එන්නේ. ලේ එළියට යන්නේ නැති වෙන ලේ මෙහෙම තමයි උස්සගෙන එන්නේ. සමහරවල් මේක ඇතුළට වහනෙන් එන්න පුළුවන් තියෙනවනේ. ඒක ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙමයි සාමාන්‍ය අයිස් දැමීම එහෙම ලොකු වරදක් කියන්නට බෑ. නමුත් ඒන විදිය මෙහෙමයි. දැන් ඕකෙදී හුඟක් වෙලාට අපිට රුධිර වහනයක් එළියෙන් පේනකොට ඒක වෙන්නේ ඔළුවේ හිස් කබලට එළියෙන්. හැබැයි හිස් කබලේ මොන හරි සිදුරක් හරි මොන හරි දෙයක් තියෙනවා නම් ඒකයි ඇතුලේ සහ එළිය සම්බන්ධයක් තියෙන්නට පුළුවන්. එතකොට ඉන්ෆෙක්ෂන් එකක් ගැන අපි කල්පනාකාරී විය යුතුයි. ඉතින් මොනවා හරි කියමු දැන් කොහොම මොකක් හරි පස් ගොඩක හරි මොනවා හරි වැටලා එහෙම ගොඩක් තියෙනවනේ ඒක සුද්ධ කරලා කවුරු හරි කෙනෙක් එක සුද්ධ කරලා අරන් යන එක හොඳයි. නමුත් එහෙම දෙයක් මොකක්වත් කරන්න බැරි නම් පුළුවන් තරම් ඉක්මනට හොස්පිටල් එකකට අරන් යන එක තමයි සුදුසුම ක්‍රියාමාර්ගය. මොකද සමහර වෙලාවට අපි හොඳ හිතින් මොනවා හරි කරන්න ගිහලා වැරදින එකත් හොඳ නැහැනේ. ඒක හරි. සාමාන්‍යයෙන් පිරිසිදු එකකට නිකන් ගෙඩි ගහලා වගේ තියෙන එකට අයිස් තියෙන එකේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. හැබැයි ඒත් නමුත් රෝහල්කට විශේෂයෙන් මොකද ගෙඩි ගහලා තියෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම රුධිර වහනයක් වෙලා තියෙනවා පොඩි හරි. විශේෂයෙන්ම වයසක කෙනෙක්ගේ එහෙම රුධිර වහනයක් වෙනකොට අපි බලන්න ඕනේ ඉන්ටර්නල් රුධිර වහනයක්. ඒ කියන්නේ හිස් කබල ඇතුළෙත් එහෙම දෙයක් වෙලා තියෙනවා. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම එහා සම්බන්ධව සමහර වෙලාවට නියුරෝ සර්ජන් කෙනෙක් ප්‍රොසීඩර් එකක් කරලා ඒ රුධිරය අරන් දාන්න වෙන තත්ත්වයකට ඇති වෙන්නත් පුළුවන්. පරිස්සම් විය යුතුයි. ඒක නිසා සමහර කාරණා පිළිබඳව කතා බහ කරන්න ඔබ නිවසේ ඉන්නකොට තනිව ඉන්නකොට දැනුවත් වීම සඳහා දැන් කෙනෙක් එහෙම ඇදවැටීමක් සිද්ධ වෙන්න මෙන්න මේ කියන කාරණා කියලා පැහැදිලි කරන්නේ. ඒතර නිවසේදී අපිට පරිස්සම් වීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අපි වැටෙන්නේ නැතුව කොහොමද අපි අපේ ජීවිතය ගෙනියන්නේ කියලා අපි අහන්න. අනිවාර්යයෙන්ම එහෙම පුළුවන්. ඒකට එක කරන්න පුළුවන් දෙයක් තමයි සමහර වෙලාවට පොඩි හෝ දැන් හිතෙනවා නම් පොඩ්ඩක් ඔන්න මම දැන් ඔළුව පොඩ්ඩක් කරකවන ගතියක් වගේ තියෙනවා කියලා හිටගෙන මේ වැඩේ කන්ටිනියු කරන්නේ නැතුව පොඩ්ඩක් වාඩි වෙලා ටික වෙලාවක් ඉන්න එක හොඳයි. එතකොට ලොකු ෆෝල් එකක් නැත්නම් ඇදගෙන වැටීමක් වළක්ව ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව ගෙදර ඇතුළේ විශේෂයෙන්ම දැන් සමහර දේවල් තියෙනවා. දැන් අපේ වියපත් වැඩිහිටියෝ උන් අර පිරිමැස්ම ගැන හිතලා ලයිට් දාන්නේ නැහැ. මෙච්චර ලයිට් ඕනේ නැහැ. මෙතන පේනවා මට යන්තම් ගිය හැකි කියලා හිතලා එහෙම කරනවා. නමුත් ඒ කියන්නේ තරුණ කාලේ දිව්‍ය භවන වගේ ගෙදර තියෙනවා. වයසට ගියාම ටික ටික අඩු කරගෙන යනවා. එතකොට සමහර වෙලාවට පේන්නේ නැති නිසා ඕන් ඇදගෙන වැටෙන්නට පුළුවන්. විශේෂයෙන් ටොයිලට් එකට යනවා සමහරලාට රෑ වෙලා ඒ වගේ වෙලාවට තව කාට හරි කරදරයක් වෙයි කියලා ලයිට් එකට උදා යන අවස්ථා තියෙනවා. එතකොට ඇදගෙන වැටලා මම අඩුම ගානේ දැකලා තියෙනවා 50 දෙනෙක් 60 දෙනෙක් වගේ ප්‍රමාණයක් ඒ වගේ අනුන් ගැන හිතලා ලයිට් එකට නිසා මෙයා නැගිටී කියලා දාන්නේ නැතුව ගිහිල්ලා ඇදගෙන වැටලා. ඊට අමතරව ටොයිලට් එකට යනවා නම් හැමතිස්සෙම ඒක වීලිව තියාගන්න වතුර නැතුව පොළවේ. මොකද ඒක තවත් එක හේතුවක් නිතර වැටෙන. ඒක තව වැටෙන ප්‍රධානම තැනක්. ඉතින් සමහර වෙලාවට ෂවර් කියුබිකල් එකක් වගේ තියෙනවා නම් ඒකේ ග්‍රැබ් හැන්ඩල් එකක් දාගන්න එක යෝග්‍ය වෙනවා. ටොයිලට් එකේ කොමෝඩ් එක ගාව මේ එතන තවත් වැටෙන තැනක්. මොකද වාඩි වෙලා නැගිටිනකොට එතනත් හැන්ඩල් එකක් තියාගන්න එක වැදගත් වෙනවා. මොකද එතකොට ටක් ගාලා වැටෙන එක ටක් ගාලා හැන්ඩල් එක අල්ලගැනීමේ හැකියාවක් තියෙනවා. මුකුත් නැත්තම් අල්ලගන්න දෙයක් නැහැ. එහෙමම වැටිලා විශේෂයෙන් ටොයිලට් එක ඇතුලේ හිසේ අනතුරු ගොඩක් වෙන අවස්ථාවක්
ගොඩක් වෙන තැනක් බොෂරුම් එක සාමාන්‍ය කෑලි බැලි වැඩි අපිට කියන්න බෑ කොතනද කොහොමද මොනවද වෙන්නේ කියලා. ඔව් විශේෂයෙන්ම මොකක් හරි පයිප් එක වගේ දෙයක ඔළුව හැප්පුණොත් ඒකෙන් ලොකු අඩතුරක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඇදගෙන වැටීම් එක්ක විශේෂයෙන් ඔය ඔස්ටියෝපොරොසිස් වගේ තත්ත්වයක් තියෙනවා නම් ප්‍රධාන තැන් 3ක් තියෙනවා. ෆ්‍රැක්චර් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අස්ථි භග්නයක් වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට අපේ වැඩිහිටියෝ හරි තරුණ කට්ටිය හරි හුඟක් වෙලාවට වැටෙන්න ගියොත් මෙහෙම අත තියෙනවා. එහෙම අත තියෙනකොට මෙතන රිස්ට් එකේ මෙතනින් ෆ්‍රැක්චර් එකක් වෙන්න පුළුවන්. ඊට අමතරව වැටුනොත් හිප් එකේ ෆ්‍රැක්චර් එකක් වෙන්න පුළුවන්. පිටිපස්සට වැටුනොත් කොන්ද වැටපේලි ෆ්‍රැක්චර් එකක් වෙනවා. ඒ තුන තමයි ප්‍රධානම තියෙන තැන් තුන ෆ්‍රැක්චර් එකක් වෙන්න විශේෂයෙන් වියපත් අපේ වැඩිහිටියන්. ඒ වගේම තමයි ඊළඟ කාරණාව තමයි දැන් ඔය වොෂ්රූම් එකට එනකොට තදින් දොර වහන්නේක පොඩ්ඩක් අඩු කරන්න ඕනේ. හදිසියෙවත් කවුරු හරි කෙනෙක් වොෂ්රූම් එකේ වැටුනොත් එහෙම කොහොමද අපි දැනගන්නේ රාත්‍රී කාලේ? ඒක හොඳ දෙයක්. ඒ කියන්නේ හුඟක් වෙලාවට යන්තම් අඩවල් කරලා ලොක් එක නොදැම්මත් කමක් නැහැ. ඊට අමතරව කලින් වැටලා තියෙනවා නම් මොන හරි තියෙනවා නම් කවුරු හරි එළිය හිටියත් කමක් නැහැ. එනකන් ඒ වගේ දෙයක් උත් සුදුසු. මොකද සමහර වෙලාවට එහෙම ගිහිල්ලා සමහර අවස්ථා මම දැකලා තියෙනවා උදේ වෙනකන් දන්නේ නැහැ අපේ වියපත් වෙදිසිය ඇතුලේ වැටිලා අනිත් කට්ටිය උදේ වෙනකන් දන්නේ නැහැ. මොකද කවුරුත් ඒ ළඟ පාතත් නැහැ. ඉතින් ඒ වගේ වෙලාවක දැන් සමහර වෙලාවට තිබ්බොත් අපි අරින්න යන්නෙත් නැහැ. එතකොට සමහර වෙලාවට දන්නෙත් නැහැ උදේ වෙනකන් රෑ වැටිච්ච එක. ඉතින් හුඟක් වෙලාවට ඒක වැදගත් වෙන්නේ දැන් කවුරු හරි තනියෙන් ජීවත් වෙන කෙනෙක් ඉන්නවා නම් අඩු ගානේ ඒ අවට කවුරු හරි වැඩ කරන කෙනෙක් හරි කවුරු හරිවත් ඉන්නවා නම් ඔවුන් කාමරේ අවට ඇතුලේ හෝ අවට ඉන්න එක ගොඩක්ම හොඳයි. ඒක නිසා තමයි අපි ඔබ දැනුවත් කරන්නේ. මොකද වියපත් වැඩිහිටියන් කියලා කියන්නේ අපේ ජීවිතේ වැඩි කාලයක් අපි ජීවත් කරපු අය. ඒක නිසා අපි අනිවාර්යයෙන් මේ අය රැකගැනීමේ යුතුකමක්. ඒ නිසා තමයි කින්ස් හොස්පිටල් මේ විදිහට අපි ඒ අය සම්බන්ධව කතා බහ කරන්නේ. සමහර වෙලාවට මේ වියපත් වැඩිහිටියන් සම්බන්ධව දැන් මුදුන් විශේෂඥ වෛද්‍යවරුන් ඒ නිසා ඒ අය ආවාට පස්සේ මේ වගේ මොනවා හරි දෙයක් සිද්ධ වුණාට පස්සේ මොන වගේ ප්‍රතිකාර ක්‍රම තියෙනවා? මොන වගේ ඔවුන්ව පරීක්ෂා කිරීමේ ක්‍රම තියෙනවද? ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය ඉස්සරහට ගෙන යන්නට අවශ්‍ය මොන විදිහේ වැඩපිළිවෙලක් තියෙනවද? දැන් සාමාන්‍යයෙන් ෆ්‍රැක්චර් එකක් වෙලා කෙනෙක් ආවොත් අපි හුඟක් වෙලාවට බලන්න ඕන දෙයක් තමයි ඔවුන්ට ඔස්ටියෝපොරොසිස් වගේ දෙයක්. ඒ කියන්නේ ඉනිෂියලි අවශ්‍ය දේවල් ටික කරලා සමානලාට ශාරීරික කර්මයක් වගේ දෙන්න වෙන්න පුළුවන්. ඔස්ටියෝපොරොසිස් වගේ දෙයක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න වෙනවා හුඟක් වෙලාවට. එහෙම වුණාම ඔය DEXA ස්කෑන් එක කියලා ස්කෑන් එකක් තියෙනවා. ඒ DEXA ස්කෑන් එක කරලා අපිට බලා ගන්න පුළුවන් අස්තිවල ඝනත්වය කොහොමද කියලා. සාමාන්‍යයෙන් ඔස්ටියෝපොරොසිස් වල කියලා කියන්නේ අස්තිවල ඝනත්වයේ වෙන අඩුවක්. සාමාන්‍ය බෝන් එක තියෙනවා සාමාන්‍ය ඝනත්වය. ඊට පස්සේ ඊට වඩා පොඩ්ඩක් අඩු වුණොත් අපිට ඒකට කියනවා ඔස්ටියෝපීනියා කියලා. ඒකේ ඝනත්වය සාමාන්‍යයට වඩා පොඩ්ඩක් අඩුයි. ඔස්ටියෝපොරොසිස් කියලා කියන්නේ ගොඩක්ම ඝනත්වය අඩු වෙලා වැටිච්ච ගමන් කැඩෙන සුළු තත්ත්වයට පත් වීම තමයි ඔස්ටියෝපොරොසිස් කියලා කියන්නේ. එතකොට නිකන් හොඳ සිමෙන්ති පෝච්චියක් සහ නරක සිමෙන්තියෙන් හදපු සිමෙන්ති පෝච්චියක් වගේ. සමහර හොඳ සිමෙන්තියෙන් හදපු සිමෙන්ති පෝච්චිය වැටිච්ච ගමන් කැඩෙන්නේ නැහැ. කීප සැරයක් වැටුණත් මොකුත් නොවෙන්න පුළුවන්. නමුත් නරක සිමෙන්තියෙන් හදපු වැටිච්ච ගමන් කැඩෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි ඔස්ටියෝපොරොසිස් වලදී වෙන්නේ. ඉතින් අපි එතකොට බලන්න ඕන සමහරවල්ට එක තැනක් නෙමෙයි තැන් 3-4කින් කැඩෙන්න පුළුවන්. එතකොට මොකද සමහර වෙලාවට වැටිලා එක තැනක් නෙමෙයි හිප් එකේ එකක් තියෙනවා, කොන්දේ තව එකක් තියෙනවා, අතේ තව එකක් තියෙනවා. එතකොට ශල්‍ය කර්ම කීපයකට බඳුන් වෙන්න පුළුවන්. ඉතින් අපි බලන්න ඕනේ එකක් හරි වුණොත් එහෙම නැත්තම් ඒහා ආසන්න තත්ත්වයට આવොත් එහෙම ඉස්සරහට මේක වළක්ව ගන්න මොනවද කරන්න පුළුවන්. එතකොට DEXA ස්කෑන් එකක් කරලා ඔස්ටියෝපොරොසිස් තියෙනවද නැති කියලා අඳුනගත්තොත් ඒකට අදාළ ප්‍රතිකර්ම අපිට කරන්නට පුළුවන්. හුඟක් වෙලාවට විටමින් D, කැල්සියම් ඒ වගේ දේවල් වලට අමතරව අස්ථිවල ඝනත්වය වැඩි කිරීමට අවශ්‍ය ඖෂධ අපිට දෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් නිවසකදී දැන් මොන වගේ ආහාර පාන මොන වගේ සුරක්කම් අපි කරන්න ඕනද? දැන් අපිට කියනෝනේ මෙන්න මේවා මේ විදිහට කරන්න, මේවා මේ විදිහට කරන්න, මේ පරිසරේ මේ ආකාරයෙන් තියාගන්න. එතකොට තමයි අපිට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒතර වැඩිහිටියන්ට සමහර වෙලාවට කෑම එහෙම මගහැරන අවස්ථා ඕන තරම් දැකලා තියෙනවා. මේකයි. සාමාන්‍යයෙන් දැන් විශේෂයෙන් ඔය ඔස්ටියෝපොරොසිස් වගේ දෙයක් ගැන කල්පනා කරනකොට නම් කැල්සියම් සහ විටමින් D වැදගත් වෙනවා. කැල්සියම් නම් සාමාන්‍යයෙන් ඔය ඩේරි ප්‍රොඩක්ට්ස්, පොඩි මාළු වගේ දේවල් වල තියෙනවා. හැබැයි විටමින් D ගත්තොත් කෑම වල තියෙනවා ටිකක් අඩුයි. විටමින් D හුඟක් වෙලාවට සමහර මේ ඔය සැමන් වගේ මාළු නැත්තම් සමහර තවත් ෂෙල් ෆිෂ් වගේ දේවල් වල තියෙනවා. ඊට පස්සේ හතු වගේ දේවල් වල තියෙන්න පුළුවන්. නමුත් ඊට අමතරව එළියෙන් විටමින් D දාලා නැත්තම් ස්වභාවිකව විටමින් D තියෙනවා වෙනත් කෑම වල අඩුයි. ඉතින් ඒකට තමයි හුඟක් වෙලාවට ඒක විටමින් D එළියෙන් ගන්න වෙන අවස්ථා තියෙනවා. ලංකාවේ ගොඩක් අයගේ විටමින් D ප්‍රමාණය අඩුයි ඇඟේ. ඒකට එක හේතුවක් තමයි අපේ වර්ණය ගත්තාම මෙලනින් ප්‍රමාණය වැඩි.
එතකොට සුදු පුද්ගලයෙක් කියන්නේ දැන් පිටරට ඉන්න කොකේෂන් පුද්ගලයෙක්ගේ සමට සාපේක්ෂව බලනකොට ඒගොල්ලෝ පැය භාගෙනම් ඉන්න ඕන අපි ඊට වඩා පැය ප්‍රමාණයක් ඉන්න ඕන එම විටමින් D ප්‍රමාණයම ගන්න. සමහරට පැය 2ක් 3ක් වගේ ඉන්න ඕන. ඉතින් ඒක හුඟක් වෙලාට කෙරෙන්නෙත් නැහැ. ඒක නිසා විටමින් D අපේ ඇඟේ තියෙනවා අඩුයි හුඟක් වෙලාට. දකුණු ආසියාතික අපේ ඉන්න පුද්ගලයන්ගේ. ඉතින් ඒක හින්දා හුඟක් වෙලාවට විටමින් D එළියෙන් ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් සමහරලාට ඒක ආහාර අතිරේකයක් විදිහට ගන්න වෙන අවශ්‍යතාවයක් තියෙනවා හුඟක් වෙලාවට. කෑමෙන් ගත්තොත් එහෙම වෙන විශේෂයෙන් මට කියන්න තියෙන එකම දේ තමයි සමබල ආහාර වේලක් ගන්න. ඒ කියන්නේ එකම ජාතියේදී හැමතිස්සෙම කන්න එපා. ඒ කියන්නේ සමහරු ලීසියට හදාගන්න. ඔව් අනිත් එක සමහරලාට කනවා වෙන්න පුළුවන් ෂෝට් ඉට්ස් වගේ දේවල්. නැත්තම් කෙටි කෑම වගේ දේවල්. නැත්තම් ෆාස්ට් ෆුඩ් වගේ දේවල් ඒ වෙලේ කටට රහට නැත්තම් හදාගන්න අමාරු නිසා. නැත්තම් උදාහරණයක් විදිහට කවුරුත් ගෙදර නැත්තම් අපිට ඒක කරගන්න විදිහක් නැති නිසා එළියෙන් කෑම ගෙන ගන්න. එතකොට ඔය වගේ කෑම නිතර කැවෙනකොට ඒවෙත් ලැබෙන පෝෂක පදාර්ථ ප්‍රමාණය හුඟක් වෙලාට අඩු. කෑමක් එකක් දෙකක් වුණත් කමන්නේ. නිවසේ හදාගන්න පුළුවන් නම් ක්ෂණික ආහාර වලින් මිදෙන්න පුළුවන් නම් විටමින් D පොඩ්ඩක් ගන්න පුළුවන් නම් කැල්සියම් පොඩ්ඩක් ගන්න පුළුවන් නම් ඔබට ඔබේ ජීවිතය සාමාන්‍යකරණයෙන් ජීවිතය ගත කිරීමේ හැකියාව තිබෙනවා. අද පස්සේ අපි කතා බහ කළේ වියපත් වැඩිහිටියන්ගේ රෝග සම්බන්ධව. මා විශ්වාස කරන විදිහට දැනුවත් වීමක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඒත් එක්කම සමහර වෙලාවට ඔබට මේ සම්බන්ධව දැනගන්න ඕනේ නම් එහෙම නැත්නම් ඔබට මේ සම්බන්ධව වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන නම් එහෙම නැත්නම් බෙහෙත් ලබා ගන්න ඕන නම් ඔබට කිංස් හොස්පිටල් එකට එන්නට පුළුවන්කම තියෙනවා. සියලු දෙනා වෙනුවෙන් කිංස් හොස්පිටල් එක හැම වෙලාවෙම අවධානයෙන් ඉන්නවා. ඒ නිසා ඔබට අපි ආරාධනා කරන්නේ කිංස් හොස්පිටල් එක හැමතිස්සෙම ඔබ වෙනුවෙන්ම තමයි. ඉතින් අද දවසේදී අපි කතා බහ නිමා කරන්න සූදානම් වන්නේ අපි ඉදිරියටත් මෙවැනි බොහෝ දේවල් ඔබ වෙනුවෙන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.